සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රිසා සාරුක්ට කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධූරයට අවශ්‍ය බහුතර සහාය හිමි වී තිබෙනවා කියලා නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරනවා. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ සහාය අවශ්‍ය වන අතර රිසා සාරුක්ට දැනටමත් මන්ත්‍රීවරුන් 62 දෙනෙකුගේ සහාය අත්සන් සහිතව ලැබී තිබෙනවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මෙම මන්ත්‍රීවරුන් 62 දෙනාගේම අත්සන් සහිත ලේඛනයක් සකස් කර ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. කෙසේ වෙතත් මෙම 62 දෙනා අතරට සර්වජන බලයේ මන්ත්‍රීවරුන් 2 දෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ ටෝනි රම්සි මන්ත්‍රීවරයා ඇතුළත් නොවන බවට තමයි වාර්තා වෙන්නේ. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ සර්වජන බලයේ මන්ත්‍රීවරුන් 2 දෙනා කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදෙන බව ප්‍රකාශ කර තියෙනවා. ඒ වගේම ටෝනි රම්සි මන්ත්‍රීවරයා මීට දින කිහිපයකට පෙර රිසා සාරුක්ට සහාය නොදෙන බව මාධ්‍යට ප්‍රකාශ කර සිටියා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධුර 48ක් හිමි වුණා. සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ අනෙකුත් සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට මන්ත්‍රී ධුර 69ක් හිමි වුණා. නගරාධිපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. කොළඹ නගර සභාව වැඩිම කාලයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කිත්සිරි රාජපක්ෂට නියෝජ්‍ය නගරාධිපති ධූරය ලබා දීමට එකඟතාවකට පැමිණ තියෙනවා කියලත් වාර්තා වෙනවා.